මේ තියෙන්නේ හරිම ලස්සන රෝජ සෙට් එකක්. මං හරියටම නොවැම්බර් 17 වෙනිදා කට් කරපු. ඉතින් මේ රෝජ පැල ටික කට් කරපු දවසේම මගෙන් පැල ගන්න. ඒ කියන්නේ හැමදාම පැල ගන්න ආදරණීය කස්ටමර් කෙනෙක්. එයාට ඕනේ කියලා එදාම මේක එයා වෙන් කරගත්තා. ඒ කියන්නේ මට පේජ් එකට පෝස්ට් එකක්වත් දාන්න උනේ නෑ. එයා අහලා තියෙනවද කියලා මම තියෙනවා කිව්වට පස්සේ ඉතින් එදාම එයා වෙන් කරගත්තා. හැබැයි මගෙන් චුටි ඉල්ලීමක් කරා ටික දවසක් මගේ ගාව තියලා එවන්න කියලා. ඉතින් ඔන්න ඒ පැල ටික තමයි මම මෙන්න මේ විදිහට අද මෙහෙම කලවන්නේ. ඉතින් විශේෂම දෙයක් කියන්න ඕනේ සමහර වෙලාවට ගහ කට් කරාට පස්සේ ඒ টොප් කට් කොටසේ තියෙන මල් පොහොට්ටු මැලවෙනවා, මැරෙනවා, පර වෙනවා. ඉතින් එහෙම කිසිම දෙයක් මේ රෝජ ටිකේ උනේ නෑ. මම මේ රෝජ ටික හැදුවේ ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනද කියලා දකින්නකොට. මම ඔයාලට ෆොටෝස් ටිකක් ගේන්නම්. මේ තියෙන මම නොවැම්බර් 17 ගත්ත ෆොටෝස් ටිකක් මේ රෝජ සෙට් එකේ. ඉතින් මම මේවා ඒ ගන්න කස්ටමර්ට යවුවා සහ ඔයාලා බලන්න අපේ පේජ් එකේ නොවැම්බර් 17 වෙනිදා මම මේ ටික දාලා තියෙනවා. ඉතින් අද හරියටම දෙසැම්බර් මාසයක් ගිහිල්ලා. ඉතින් අදටත් මෙයාගේ ලස්සන වෙනස් වෙලා නැහැ. හැම එකකම මල් තියෙන මේ ඔයාලට පේනවා ඇති. එදා ඒ තිබ්බ විදිහටම හරිම ලස්සනට මල් ටික තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ මම මෙයාලව හිටෙව්වේ හරි සිහින් මැලිවල හොඳට මඩ යවලා කිසිම පොහොරක් දාන්න නැතුව. මේ වෙනකල් කිසිම දියර පොහොරක් කිසි දෙයක් දාලා නැහැ. ඉතින් ඔයාලත් එහෙම හදලා බලන්න. ලස්සන ගහ කට් කරපු දවසේ වගේම මල් ටික මැරෙන්නේ, පර වෙන්නේ නැතුව ඔයාලටත් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්.